අම්මා තාත්තයි දෙන්නම නෑ. එයාලා ගිහිල්ලා මේ පන්සලේ ශ්‍රමදාන එකට. මම මේ කේක් එකක් ගෙනාව එකකින් කෑල්ලක් අරගෙන කිරි අම්මලාට ගෙදර. තාත්තට මේ විකුණන්න බැරි ඉතුරු වෙන්නේ කන්නේ. මමද ලස්සන? මේ මුරුංගද ලස්සන? එදා මම පෙන්නුවේ ඔයගොල්ලන්ට දැන් සති දෙකක්වත් නෑ වෙන්නේ නැති අර රාබු චූටි පැල වගේ අබ්බේන් බලන්නකෝ දැන් ඒ වගේ ලොකු මේ කරල් යකෝ මං අර කේක් එක නේද බීම තැම් හැදිලා තියෙනවනේ ඔයිෂෝ ගෙදර කන්න වෙන්නේ කිරි අම්මා ඉන්නවා පේනවා පෙන්නන්නද මං ඔන්නේ යුනිෆෝම් එක ඇඳගෙන ඉන්නේ. ඔය ඇඳුම ගලවන්නේ ආය. මොකද්ද කරන්නේ? රෙදි හොදනවා. මං ආවා කියලා දන්නේ කට පේනවද? විටක් කනවා විට. අපි යන්කෝ. අද ඉර පේනවා අර රෑ වෙනකොට හවස වෙනකොට ඔතන පැහැත කන්ද තියෙනවා. ඒ කන්දට ඉර වැහෙනවා. දැන් හවසනේ. හරියටම 4ට විතර ඇති. ඉර 4ට විතර ඔතන තමයි තියෙන්නේ. ඔයාලා අවසන් ආයෙත් මම මුරුංග පෙන්නන්න. අනේ මං ආසයි මුරුංග කන්න අනේ. අදින්න දාන කියලා කවුද කමෙන්ට් එකක් දාන්න. ආසෙන් හදාගන්න බෑ. බටු. චූටියෝ. බීට් පැල පෙන්නුවේ මම. ඒවත් දැන් ලොකු වෙලා මේ. බලන්න. මෑ කරල් හදලා තියෙන්නේ මේ. තාම නම් අනේ ඒවට ලෙඩක් ඇවිල්ලාද මන්ද මේ කොළ පොකුටු වෙලා. කොළ පොකුටු වෙලා. තෙල් ගහන්න වෙද්දන්න. කෝලි කුට්ටුවක්ද මේ ඕනේ? කෙහෙල් කම් විකුණන්න බෑ. කෙහෙල් කැනම ගන්න රුපියල් 300 විතර. ඊට පස්සේ කඩෙන් අපි ඇවරියක් ගන්නෙ 300 විතර. නේද? බොරුවට ඊට වඩා හොඳයි කන එක. දැන් එවුවත් ඕම අපි රාබු ගාවල දුන්නා. හතමහක්වත් නෑ මේ. හොදපු එකටයි පුරෝපු එකටයි දුන්නා ඉතින්. ඊ ලාභ නැද්ද? ලාභ නෑ. දාලත් පැවදින් උර තුන් පාරක් තුන් දවසක් ඇඳිලා තුන් දවසෙම දාලා ඉතින් ඔක්කොම එහෙම 10ක් විතර ගෙන්නේ. 48ක් වෙන්නදී. වියදම් ඒව මොකවත් නෑ. ඒකෙන් වැඩක්ම උනේ නෑ. ඒකන දැන් ආය නරාබු හදන්න කාලයක් නෑ දැන්. මාස් කන්න පටන් ගන්න. කිරියම්මට රාබු එපාලා රාබු වගේ හදලා තිබ්බා ඒකේ මේ ලාභ තිබිලා නැහැ පාඩු වෙලා අපි කිරියම්මා මේ මං වගේ නේ වයසට ගියාමත් මං ඔය වගේ ඔය මගේ ෆේස් කට් එක තියෙන්නේ බලන්න අවුරුද්දෙන් ඉස්සර ජනවාරිය වගේ හැදුවොත් කීයක් හරි දත් ඇති දෙන ගොයි ටැන් තියෙනවනේ ඊට වඩා හොඳ මේ බතල හදන එක ඔව් මේ බර වැල නේද මේ හැමතැනම ගිහින් තියන්නේ එක වැල නෙමෙයි වැල 9ක් මේ අල කලවවුවා බැල් මැරෙන හන්ද ගලවන්න නැතු මාස දෙකෙන් ගලවන්නේ නැත්නම් අල ගුල්ලෝ විදිනකට ගන්නෑ මේ මෙතන විතර කියන්නේ ලොකු වෙලා රිකියලනේ වැත්තරනේ මේ විදිහට හදන්න බෝ කරගන්න කියලා හැදුවේ දලු හැදුව හැකින්නේ ඈ දලු හදන්න පුළුවන්
දැන් ඔය දරු හදලා දරුත් බලන්න හදනවා වෙන. කෙහෙල්කනේ මේ කුරුළු කූඩයක් තියෙනවා මේ. බිත්තර තියෙනවද දන්නේ? බිත්තර. අනේ බලන්න පේනවද කියලා. ඉතින් වටේට අතුවල කුරුළු තුල තමයි තියෙන්නේ මෙතන කෑම දානවා ඉබ කන්න. මොනවද මේ සුදු පාට? හා කිවුල. ඒක මොනවද? සාරණා තියෙනවා. දිගටම තියෙනවා. පාරේ මේ කරන්නේ. තාම කරල් නැහැ.